ආයුබෝවන් තෙරුවන් සරණයි ජේසුස්පිරයි සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා YouTube channel එකේ වීඩියෝ බලන්න එකතු වෙන සියලුම දෙනාට. ඉතින් එහෙමනම් අද අපි සීගිරිය කැඩපත් පවුරේ පෙනෙන අද්භූත කාන්තා ආත්මය පිළිබඳවයි කතා කරන්න සූදානම් වෙන්නේ මේ වීඩියෝ එකෙන්. ඉතින් වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න මේක ඊටම රසවත් කතාවක් වගේම ඊටම සංවේදී කතාවක් වේවි. ඉතින් සීගිරිය ලෝකයේ 8 වැනි පුදුමය කාශ්‍යප රජතුමන්ගේ බලකොටුව. අපි හැමෝම දන්නේ ඒ වගේ කාරණා විතරයි. ඉතින් ඒ වගේම අපි සීගිරිය නරඹන්න ගියොත් සංචාරයේ ගියොත් සීගිරිය ප්‍රදේශයේ අපිට දකින්නට ලැබෙන්නේ අපේ හෙළයන්ගේ මහා විශ්වකර්මයක් විතරයි. ඉතින් ඊට අමතරව අපි පොත්පත් වලින් එහෙමත් නැත්නම් කතා වලින් විවිධ කාරණා අපි අහලා ඇති ජනප්‍රවාදයේ. ඉතින් මේ වගේ විශේෂ කතාවක් පිළිබඳව තමයි අද අපි වීඩියෝ එකකින් කතා කරන්න ලෑස්ති වෙන්නේ මේ සීගිරිය කැඩපත් පවුරේ මැවෙන අද්භූත කාන්තා ආත්මයක් පිළිබඳව. ඉතින් මේ කතා ඒ වගේ මේව ඇතින් දුටු සාක්ෂි විදියට දැනටත් වර්තමානයේ අපට දැක ගන්නට දැනගන්නට අහන්නට ලැබෙනවා. ඉතින් ඒ නිසාමයි අද වීඩියෝව ඒ වෙනුවෙන් වෙන් කරන්නට හිතුවේ. ඉතින් සීගිරිය අපට ගල් පර්වතයක් වගේ පෙවුනට මේක ගල් පර්වතයක් විතරක්ම නෙවෙයි සියවස් ගානක් අපේ පරණ අද්භූත රහස් සංගාගෙන ඉන්න මායා ලෝකයක්. ඉතින් ඔයාලා කවදා හරි සීගිරිය කැඩපත් පවුර ළඟ තනියම ඉඳලා තියෙනවද? අද අපි මේ වීඩියෝ එකකින් කතා කරන්න ලෑස්ති වෙන්නේ මේ කැඩපත් පවුර ළඟම වෙන කාන්තා අද්භූත රූපයක් පිළිබඳව නිසායි මම ඒ විදිහට ඕගොල්ලෝගෙන් අහන්නේ. ඉතින් ඕගොල්ලෝ තනියම ඉඳලා තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. කැඩපත් පවුර කියන්නේ සීගිරි සිතුවම් තියෙන ස්ථානයේ සිංහපාදයට පහළින් තියෙන. ඉතින් එතන තනියම ඉඳලා තියෙනවා නම් එතන ඕගොල්ලන්ටත් දැනෙලා ඇති එතන පුදුම එතන 아무තු නිශ්ශබ්දතාවයක් තියෙන ඒ වෙලාවට. ඉතින් ඒ නිශ්ශබ්දතාවයට අමතරව ඉතින් ඉස්සර ඕකෙන් මූණ බලන්න පුළුවන් තරමට දිලිසෙනවා කියලානේ කියන්නේ. ඉතින් ඒ සමහර අයට මේ කැඩපතෙන් පෙවුනේ තමුන්ගේ මූණ විතරක් වුණා නෙවෙයි ඒ කාලේ. ඉතින් හවසට සෙනඟ අඩු වෙලා පාළු වෙලා ගියපුවාම මැවෙන දසුණක් ගැන ජනප්‍රවාදයේ ඒ වගේම වර්තමානයේත් කතා අහන්නට ලැබෙනවා. ඉතින් දැනට වර්තමානයේ මේකෙන් අපිට මූණ පේන්නේ නැති වුණාට හවසට සෙනඟ අඩු වෙලා පාළු වුණාම කැඩපත් පවුර ළඟ අමුතු දසුණක් මැවෙන බවට තමයි මේ කතා සහ ජනප්‍රවාද අපට දැනගන්නට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒ තමයි රත්තරන් පාටට දිලිසෙන කාන්තාවගේ ඡායාවක්. ඉතින් මේක නිකන් ඡායාවක් නෙවෙයි. මේ කාන්තාව පවුර දිහා බලාගෙන හරිම ලස්සනට තමන්ගේ දිග කොණ්ඩේ පීරනවා. සමහර අය S2ටම දැකලා තියෙනවා. ඉතින් කිට්ටුවට යන්න රූප මීදුමක් වගේ බොඳ වෙලා යනවා කියලා තමයි ඒ දැකපු අය කියන්නේ. ඉතින් අපි විමසලා බැලුවා ඉතින් කිහිප දෙනෙක්ගෙම කවුද මේ කාන්තාව මේ කාන්තා රූපය කවුරු විය යුතුද විය හැකිද කියලා. ඉතින් කාශ්‍යප රජතුමාගේ දුවෙක්ද එහෙම නැත්නම් මේ සීගිරි අප්සරාවක්ද කියලා අපි හොයලා බැලුවා. ඉතින් ගොඩක් අය කියන විදිහට අපි ඒ හිතපු දෙයක් නෙවෙයි මේ කාන්තාව කියලා ඒ අය විශ්වාස කරන්නේ. ඉතින් ගොඩක් අය විශ්වාස කරන්නේ මේට හාත්පසින්ම වෙනස් ඉතාමත් සංවේදී කතාවක්. ඉතින් අපි කවුරුත් අහලා තියෙනවානේ සීගිරිය කියන්නේ මහා රාවණ රජතුමාගේ කාලේ ආලක මන්දාව කියලා. ඉතින් සමහර පැරණි අය වගේම গুপ্ত දේවල් ගැන හොයන අය කියන්නේ මේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි මහා රාවණ රජතුමාගේ ආදරණීය බිරිඳ මන්දෝදරි දේවිය කියලා. ඉතින් ඕගොල්ලෝ හිතුවද ඒ වගේ දෙයක් ගැන? කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ යුද්ධයට ගිය තමන්ගේ ආදරණීය සැමියා රාවණ රජතුමා ආපහු එනකල් ඇය තාමත් මඟ බලාගෙන ඉන්නවා වෙන්න බැරිද? ඉතින් මේ ගොඩක් අය කියන විදිහට මටත් ඒ පිළිබඳව විශ්වාසයක් ඇති වුණා. ඒ කියන කතාවලත් ඒ කතා අහන්නට දකින්නට ලැබුණු දේවලුත් එක්ක ඒ මතකය ආපහු මාත් එක්ක විවර කරද්දී අය. ඉතින් ඇය කැඩපතකින් බලන්නේ තමන්ගේ රූපය දිහා විතරක් නෙවෙයි. ඈතින් එන තමන්ගේ ප්‍රේමතාවගේ ඡායාව පේනවද කියලා වෙන්න ඇති. සියවස් ගානක් ගෙවිලා ගියත් ආත්මය මිය යන්නේ නැතිව ඒ බලාපොරොත්තුව තාමත් මේ ගල් තලාවස්තරේ ඇඳිලා තියෙනවායි කියලායි මේ ජනප්‍රවාදය විශ්වාස කරන්නේ. ඉතින් මේ අද්භූත රූපය දකින අයට දැනෙන්නේ බයක් නෙවෙයිලු. හරිම දුක්බර හැඟීමක්ලු. ඒ වගේම ඒ වෙලාවට මුළු පරිසරයම සිසිල් කරගෙන එන අමුතු සුවඳක් එනවා කියලායි ඒ අය කියන්නේ. ඉතින් සමහර විට ඒ මන්දෝදරි දේවිය පාවිච්චි කරපු මල් සුවඳ වෙන්න ඇති. ඒ වගේම තමයි ඉතින් ඕගොල්ලෝ අහලා තියෙනවා සීගිරිය පර්වත මුදුනේ ඒ වගේම පර්වතීන් පහළ
මල් වලින් අලංකාරුණු පොකුණු තිබිලා තියෙනයි කියලා අහලා තිනවා. කොඳ මල් පිරුණු පොකුණු තියෙනයි තිබුණයි කියලා. ඉතින් දැනටත් ඒ පොකුණු තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට දකින්නට ලැබේ සීරියට ගියොත් පොකුණු තියෙනවා. සමහර ඒවා වැහිලා තියෙනවා. සමහර ඒවා ඇරිලා තියෙනවා. ඉතින් ඒවා නඩත්තු කටයුතු කරගෙන යනවා. ඉතින් වර්තමානයේ වන විටත් ඉතින් කොහොම නමුත් අපි ඒ ගැන කතා නොකර අද කතා කරමු මේ අද්භූත රූපය පිළිබඳව සහ ඒකේ ජනප්‍රවාද විශ්වාසයන් පිළිබඳව. ඉතින් ඊළඟ පාර සීගිරියට ගියාම කැඩපත් පවුර ළඟ ටිකක් නැවතිලා හොඳට බලන්න. සමහර විට ඔයාගේ ඡායාව ළඟින්ම රාවණ රජතුමා එනකල් තාමත් මඟ බලන් ඉන්න මන්දෝදරි දේවිය කොන්ද පීර පීර ඉන්නවා. ඔයාලට දකින්නට ලැබුණොත් ඒක ඔයා මේ ආත්මේ කරගන්න ලොකු පිනක් වාසනාවක් භාග්යක් විදිහටයි මම නම් දකින්නේ. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ මේ ඉන්නේ කාශ්‍යප රජතුමාගේ දුවෙක්ද? එහෙම නැත්නම් ආදරය වෙනුවෙන් පෙරම් පුරන මන්දෝදරි දෙවියද? ඉතින් ඔයාලගේ අදහස අනිවාර්යෙන් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න. තාමත් අපේ channel එක subscribe කරලා නැති කට්ටිය නම් මේ වීඩියෝ බලන්නේ අනිවාර්යෙන් subscribe කරන්න. අපි ඉදිරියටත් පේගිරිය ගැන ඔයාලා නොදන්න මේ වගේ විශේෂ කාරණා අරගෙන එන්න සූදානම්ින් ඉන්නවා. අනිවාර්යෙන් subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එහෙනම් අදට සමු ගන්නවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. ජේසු පිටයි.